හායි කොල්ලො ටික ඔයාව අදස්සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැම්ස්ට මගේ YouTube channel එකට. ඉතින් මේ ෆිල්ම් හැම්ස්ට channel එකේ 100 වෙනි වීඩියෝ එක. මෙච්චර කාලයක් channel එක එක දිගට ඇදන් එන්න පට්ට ගේමක් දුන්නා. ඒ වගේම ඔයාලගේ සහයෝගයත් මට එක දිගටම හම්බුණා. ඒකයි මට මෙච්චර දුරක් එන්න හම්බුනේ. ඒ වගේම මේකෙදි උන මහන්සිය ගැන මට කිසිම දුකක් නැහැ. මොකද කිව්වොත් මෙච්චර කාලයකට මට හිටියේ නැති තරම් ෆෑන් බේස් එකක් මේකෙන් මට හදාගන්න පුළුවන් වුණා. ඉතින් යාළුවනේ මේ 100 වෙනි වීඩියෝ එකේ ඔයාලට කියන්න තියෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරන ගමන්ම ඒ ටික විතරයි ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා බහක් නැතුව අද අපි ස්ටාර්ට් කරමු මේ වීඩියෝ එක. ඒ වගේම එපිසෝඩ් එකට යන්න කලින් ඔයාලට මතක් කරන් තියෙනවා ඇනිමෙක්ස් අපි ඇනිම් බලන්න කැමති ඔයාලට අඩුමාඩු මිලකට ඇනිමි බලන්න සේව් එකක් ඕපන් කරලා තියෙනවා. ඒකදී මම කලින් වීඩියෝ එකේ කිව්වා ඩීමන් ස්ලේයර් එක සීසන් එකම රුපියල් 150ක් වගේ පොඩි ගානකට ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත මම අද ඉඳන් නාටෝ ශිපුඩන් සීරීස් එකත් ඒ සර්වර් එකට අප්ඩේට් කරන්න හිතන් ඉන්නවා. ඒකේ පළවෙනි අදියර විදිහට නාටෝ ශිපුඩන් පළවෙනි සීසන් එක රුපියල් 200ක් වගේ පොඩි ගානකට ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්. මං හිතනවා රුපියල් 200ක් වගේ පොඩි ගානකට ඔයාලට මේකෙදී උපරිම සාධාරණයක් වෙයි කියලා. මොකද කිව්වොත් නාටෝ ශිපුඩන් පළවෙනි සීසන් එකේ එපිම විතරක් තියෙනවා 31ක්. ඒ වගේම මේ හැම එපිසෝඩ් එකක්ම විනාඩි 30ක එපිසෝඩ් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලම හිතලා බලන්න ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න යන ඩේටා වලටත් වඩා අඩු ගාණක් තමයි රුපියල් 200ක් කියලා කියන්නේ. ඉතින් යාළුවනේ මේ වාසිය මේ සතිය ඇතුළත ඔයා මේක මිලදී ගත්තොත් ඉතින්යි. එහෙනම් මේ වාසිය ගන්න මේ පල්හැති තියෙන WhatsApp නම්බරයට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාගන්න. එහෙනම් අද අපි ස්ටාර්ට් කරමු මේ කතාව. මම මේ කතාව පළවෙනිටම පටන් ගන්නේ මම කලින් කතාව ඉවර කරපු නෙදිල අර ජොනින් එක්සෑම් එකට ඉදිරිපත් වෙන්න යන සීන් එකෙන්. ඒත් එක්කම මේ කතාවේ පළවෙනි සීන් එකෙම අපිට පෙන්වන්නේ ජොනින් එක්සෑම් එකට ඉදිරිපත් වෙලා එයාලට අදාළ අංකය තෝරන නෙදිලව. මේ වෙලාවේදී එයාලට අදාළ කාමරයට ඊට පස්සේ නෙදිලා යනවා. ඒත් එක්කම කට්ටියම එයාලටම වෙන් වුණ කාමරයට ගියාට පස්සේ අපිට පෙන්නනවා ඒ කාමර ඔක්කොම සීල් වෙලා යනවා කියලා. මේ වෙලාවේදී මේ කාමර ඔක්කොම සවුන්ඩ් ප්‍රූෆ් වෝටර් ප්‍රූෆ් විදියට තමයි හදලා තියෙන්නේ. ඒත් එක්කම මේ වෙලාවේදී එයාලට හිතෙනවා දැන් කාමර සීල් කරපු හින්දා මේකට ප්‍රොක්ටර් කෙනෙක් එන්නේ නැද්ද කියලා. ඒත් එක්කම ශිකමරු ඒ කාමරවල තියෙන ස්ක්‍රීන් වලට ඇවිල්ලා කියනවා එයා තමයි ප්‍රොක්ටර් කියලා. මේ වෙලාවේදී ශිකමරු පේපර් ටික කට්ටියට ගන්න කියලා මේකේ නීති රීති ටික කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ශිකමරු කියනවා හැමෝගෙම ප්‍රශ්න පත්‍ර වලට ලකුණු 30ක ප්‍රශ්නයක් 40ක ප්‍රශ්නයක් හා 50ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙතෙන්දී තනි පුද්ගල වශයෙන් ලකුණු සලකන්නේ නෑ. මුළු ටීම් එකේම සමාජිකයන්ගේ ලකුණු වල එකතුවක් විදිහට තමයි මේකදී ගණනය කරන්නේ. ඒකෙදී ඔක්කොම ලකුණු 100ක් ලබා ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගන්න ලකුණු මත ඒ ටීම් එක මේ තරඟයේ ඉදිරියට යනවද නැද්ද කියලා තීරණය වෙනවා. ඒ කිව්වේ කතාව සරලව මෙහෙමයි. මේ එක්සෑම් එකේ ප්‍රශ්න 3ක් තියෙනවා. ඒ ප්‍රශ්න 3ට පිළිවෙලින් ලකුණු 30 40 හා 50 වගේ ලැබෙනවා. ඒ වගේම මේ සමාජිකයන් තුන්දෙනාම ගන්න ලකුණු වල එකතුව තමයි මේකෙදි සලකන්නේ. ඒ කියන්නේ ටීම් එකේ ලකුණු වල එකතුව 100ට වඩා වැඩි වුණොත් ඒ ටීම් එක පරාදයි. ඒ කියන්නේ ටීම් එකේ එක්කෙනෙක් ලකුණු 40ක් අරන් අනිත් දෙනා ලකුණු 50ක් ගත්ත කියන්නේ එතනින් ලකුණු 140ක් වගේ ගාණක් හැදෙනවා. එතනදී මේ ටීම් එක පරාදයි. ඒ කියන්නේ මෙතනදී සිකමරු බලන්න හදන්නේ ටීම් එකේ සමාජිකයන් අතර තියෙන තේරුම් ගැනීමේ හැකියාව ගැන. ඒත් එකම මේක අහලා කට්ටියම අඳුන් කුඳුම් වෙලා යද්දි අපිට පෙන්නනවා මේකේ අරමුණ තමයි කණ්ඩායම් අතර සහයෝගය කොච්චරද කියලා බලන එක. ඇත්තම යාළුවනේ ඔයාලා කියන්න මම මේ විදිහට එක්ස්ප්ලেইন එක දෙවිදිහකට කරද්දි ඔයාලට ඒකෙන් අපහසුතාවයක් වෙනවද කියලා. මොකද කිව්වොත් පළවෙනියට ඒ නාටෝ ශිපුඩන් සීරීස් එකේ අපිට කියවෙන විදිහ මම කියාගෙන ගිහින් ඊට පස්සේ ඒකෙන් මට තේරෙන විදිහ තමයි මම එක්ස්ප්ලেইন කරන්නේ. ඒක ඔයාලට කරදරයක් වගේම ඒකෙන් ස්පොයිල් වෙනවා කියලා හිතෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරගෙන යන්න ඒ විදිය සාර්ථක නැහැ කියලා. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මම මේක හදාගන්න බලන්නම්. ඒත් එකම කට්ටියටම තේරෙනවා මේ ප්‍රශ්න එච්චර අමාරු නෑ කියලා. ඒත් එකම කට්ටියට තේරෙනවා මේකෙදි වංචා කරන්නත් පුළුවන් කියලා. ඒ වගේම නෙදී මේ වෙලාවේදී කියනවා මනසත් එක්ක කටයුතු කරන්න පුළුවන් ජුසු දාන්න කෙනෙක් ඉන්නවා නම් මේ වැඩේ ලේසි කියලා. ඒ වගේම නෙදී කියනවා හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මගේ ටීම් එකේ එහෙම කෙනෙක් නෑ. එතකොටම තව එකෙක් කියනවා එහෙනම් අපි බින්දුවක් ගත්තොත් වැඩේ හරි නේද කියලා. ඒත් එකම මෙතනදී අපිට පෙන්නනවා සකුරලා ඉන්න රූම් එක. මෙතනදී මෙයාලටත් ඒ ප්‍රශ්නේම ඇවිල්ලා. මෙතනදී ඒකට කිබා කියන්නේ අපි බින්දුවක් ගත්තොත් අපිට අනිත් කට්ටියව ෂුවර් නෑ එයාලා 50 50 ගන්න ඉදි කියලා.
එහෙම වෙලා අපේ ලකුණු අඩු වුණොත් අපිට මේ තරගෙන් පරාද වෙන්න වෙනවා. එහෙනම් මම හිතන්නේ ඒක හොඳ විසඳුමක් කියලා. ඒත් එකම යාළුවනේ මෙතන පොඩි සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තරඟ කරන කට්ටියගේ ලකුණු වල එකතුව හරියටම 100ක් වෙන්න ඕන. 100ට වැඩි වුණා කියන්නේ අනිවාර්යෙන් යා පරාදයි. හැබැයි 100ට අඩු වුණාම පරාද වෙන chance එක වැඩි. මොකද කිව්වොත් ඒ ටීම් එක ලකුණු 90ක් ගත්තට පස්සේ අනිත් ටීම් ලකුණු 100 අරන් තිබ්බොත් එයාලා තරගෙන් ඉවත් වෙලා යනවා. ඒත් එකම මේ වෙලාවදී සකුරට හිතෙනවා නාටෝ යාළගේ ටීම් එකේ හිටියානම් එයාලා මේක අනිවා දිනනවා කියලා. මොකද කිව්වොත් ෂුවර් ඇන්ඩ් ෂෝට් නාටෝ මේ ප්‍රශ්න පත්‍රය දුන්නට පස්සේ එයා ගන්න මේකට ලකුණු බිඳුවයි. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙතන ඉන්න ඉනොයි ෆූයි නම් එයාලගේ ටෙක්නික් යූස් කරලා මේ වැඩේ ලේසියෙන්ම කරනවා කියලා. දැන් මේ වෙලාවදී වෙලාව ඉවර වෙන්න ළඟයි කියලා දැක්ක මෙතන ඉන්න කට්ටිය කෑ ගහන්න පටන් ගන්නවා. හැබැයි කවුරුත් කියන දෙයක් පැහැදිලිව මේ බිත්තිය හරහා එහා පැත්තට යන්නේ නෑ. ඒත් එක්කම මෙතන ඉන්න සෑන් විලේජ් එකේ එක උගේ යාළුවන්ටත් පණිවිඩ දෙනවා. ඒත් එක්කම හිනටයි නෙජි එකතු වෙලා මෙතන ඉන්න අයව නිශ්ශබ්ද කරද්දි නෙජි මේ වෙලාවදී කියනවා අපි බිත්තිය හරහා කම්පන යවන්න ඕන කියලා. ඒත් එකම කම්පන 4ක් ඇව්වම අනිත් කෙනා හිතනවා මම ලකුණු 40ක් ගන්නවා කියලා. මොකද ලකුණු 40 ඒවා දෙකක් එයාලා ගත්තාම ලකුණු 80 වෙනවා. එතනින් එයාලට තේරෙනවා ඒ දෙන්නා ලකුණු 80ක් ගත්තට පස්සේ අනිත් කෙනාට ලකුණු 20ක් ගන්න ප්‍රශ්නයක් නැති හින්දා ඒ ටීම් එක පරාද වෙනවා කියලා. හැබැයි මෙතෙන් නෙජි කියනවා මම ලකුණු 80ක් ගත්තාම ඒ දෙන්නට ලකුණු 30 බැගින් අරන් ලකුණු 60ක් හදාගෙන ලකුණු 100 සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ හින්දා මේකට හරියටම වැඩේ මේකයි කියලා නෙජි කට්ටියට මේක ඉදිරිපත් කරනවා. ඒත් එක්කම මෙතෙන්දී අර සෑන් විලේජ් එකේ එක මේක බාරගෙන බිත්තියට ගහන්න පටන් ගන්නවා. හැබැයි මුගේ තියෙන කුපාඩිකමට මූ 5 පාරක් මේක කරනවා. මේ වෙලාවදී කට්ටිය මුට බය වෙලා බනිද්දි නෙජි නම් මෙතෙන්දී පොඩි හිනාවක් දානවා කියලා අපිට පෙන්නනවා. ඒත් එකම අපිට පෙන්නනවා සකුරට තේරිලා කියලා සංඥා කරපු කෙනා බින්දුවක් අරගෙන අනිත් දෙන්න 50 ගානේ ගන්න ඕන කියලා. මොකද කිව්වොත් ඒ සංඥා කරපු කෙනා 5 පාරක් බිත්තියට ගැව්වට පස්සේ අනිවාර්යෙන් අනිත් ටීම්මේට්ස්ලා දෙන්නට තේරෙනවා එයා 50ක් ගත්තට පස්සේ අනිත් කෙනෙක්ට කවුද 50 ගන්න කියලා පැටලෙනවා කියලා. ඒ හින්දා අනිවාර්යෙන්ම මේක එයා බින්දුවක් අරන් අනිත් දෙන්නා 50 ඒවා දෙකක් ගන්න එක තමයි එයාගේ අදහස කියලා අනිත් කට්ටියට තේරෙනවා. ඒත් එකම මේ වෙලාවේදී අපිට නෙජීව පෙන්නනවා. මෙතෙන්දි නෙජී කියනවා ඔයා මෙතෙන්දී කීයක් ලකුණු කරත් ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් යාළුවනේ මම මේක එක්ස්ප්ලেইন කරන්න යන්නේ ඔයාලා පොඩ්ඩක් ගාන හදලා මේක හරියටම එනවද කොහොමද එහෙම වෙන්නේ කියලා බලන්න. ඒත් එක්කම මේ වෙලාවේදී අර කට්ටියට කහපු ගාන වරද්දන්න මූ ආයෙ පාරක් එක දිගටම බිත්තියට කහගෙන යනවා. හැබැයි මේ වෙලාවේදී ඒ ෂොට් ටික නෙජි සමබර කරලා දානවා. ඒත් එකම මේ වැඩේ හරියන්නේ නැහැ කියලා හිතපු මූ ඊට පස්සේ නෙජිට පහර දෙන්න යද්දි නෙජි මේක ප්‍රොක්ටර්ට ඉදිරිපත් කරනවා. ඒත් එකම මේ වෙලාවේදී එක්සෑම් එකේ මේ පාර්ට් එකේ අවදිමත් සටන් තහනම් හින්දා මේ වෙලාවේදී ප්‍රොක්ටර් කට්ටියටම හෙන්ඩි කියනවා මේ විභාගදී සටන් කරන්න තහනම් කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේක නෙජිගේ ප්ලෑන් එකක් කියලා. දැන් මේ වෙලාවේදී ප්‍රොක්ටර් හැමෝටම ඇහෙන්න ඒ විදිහට කිව්වට පස්සේ කට්ටියම දැනගන්නවා මොකක් හරි සටනක් එළිය වෙලා කියලා. ඒ හින්දා කට්ටියට බිත්තියට වදින දේවල් නොසලකා හරින්න පුළුවන්. ඒත් එකම කට්ටියම පළවෙනි පත්‍රය ඉවර කරනවා. දෙවැනි පත්‍රයේදී මෙයාලට එන ප්‍රශ්නය තමයි සතුරන් ඔයාලව ලුහු බදිද්දි එයාලව මග අරින්න රැවටිලිකාරයෙක් විදිහට ඔයාලා ඔයාගේ ටීම් එකෙන් තෝරගන්නේ කවුද කියලා. ඒත් එකම මේ වෙලාවේදී ශිකමරු කියනවා හැබැයි ඒ කෙනා මැරුණා කියලා හිතලා විභාගයෙන් අයින් කරනවා කියලා. ඒ වගේම මෙතනදී තුන් දෙනාම එකම නමක් සඳහන් කරලා තියෙන්න ඕන. එහෙම කළා නැති වුණත් ඒ ටීම් එක පරාද වෙනවා. ඒත් එකම මේ වෙලාවේදී අපිට පෙන්නනවා ඒක ඇහුණු සෑන් කාර්යයා කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව ඔගේ යාළුවව පාවලා දෙනවා කියලා. ඒත් එකම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ සුනාඩේව. මේ වෙලාවේදී සුනාඩේ සාකච්ඡාවක් අරගෙන මේ වෙලාවේදී සුනාඩේට උපදේශකයෝ කියන්නේ එයාලා ඩැන්සෝ හම්බුණා. ඩැන්සෝ එයාලට කියපු දෙයින් එයාලත් පුදුම වුණා කියලා. ඒත් එකම අපිට පෙන්නනවා ඒ වෙලාවේදී ඩැන්සෝ මොනවාද කියලා තියෙන්නේ කියලා. බාලි ඩැන්සෝ කියලා තියෙන්නේ මම සැලමැන්ඩර් හැන්සෝව ළඟින් ආශ්‍රය කරා. අපි දෙන්න අතර පණිවිඩ හෝ මාරු වුණා. මාව පදනමෙන් අයින් කළා මගේ බලය රහිත කරාට පස්සේ මම එයත් එක්ක ගනුදෙනු කරා. හැබැයි මේ ළඟකදී ඉඳන් එයාගෙන් පණිවිඩයක් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ එයා තාමත් ජීවතුන් අතර නැතුව ඇති. ඒත් එකම මේක අහලා සුනාඩේටත් හිතෙනවා මෙතන ලොකු අවුලක් තියෙනවා කියලා. ඒත් එකම අපිට දෙවෙනි වටේ සඳහා තෝරගත්ත කට්ටියව පෙන්නනවා. මේ වෙලාවේදී මෙතනින් එහාට ටීම් එකේ 3 දෙනෙක් නැති අයව ෆේල් කරනවා කියලා මේ වෙලාවේදී තෙමරි කියනවා.
ඒ කියන්නේ අර සෑන්කාරයට මේකෙන් කෙලවෙනවා කියන එකයි. ඒත් එක්කම මේ වෙලාවදී තෙමරි කියනවා මෙතන ඉඳන් සෑන් විලේජ් එකට දවස් 3ක දුරක් තියෙනවා. ඉස්සෙල්ලාම යන 30 දෙනාව මේකෙන් තෝරගන්නවා කියලා. ඊට පස්සේ ඒක ඇහුණ කට්ටිය තරගය පටන් ගද්දී අපිට පෙන්නනවා එදා රෑ වෙලා හොරෙන්ම ඒකේ කසකගේ කාර්යාලයට ඇතුල් වෙනවා කියලා. බාල්දි මේක කැරල්ලක්. හැබැයි මූ කස්කාගේ ළඟට යන්න කලින් කංකුරු මූව නවත්තනවා. ඒත් එකම පහවදාම තෙමරි කංකුරුයි මේක ගැන ගාරට කියනවා. ඒත් එකම මේ දෙන්න ගාරට කියන්නේ මේ ජෝනින් එක්සෑම් එකේ අධීක්ෂණ කටයුතු වලින් ටිකක් ඈත් වෙලා ඉන්න ඒ දෙන්න එක බරා ගන්නම් කියලා. ඒත් එකම මේ වෙලාවදී ගාරනම් කියන්නේ ජෝනින් එක්සෑම් එකේ ඉඳ තමයි මට මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ. ඒක තමයි මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක. ඒ හින්දා මම හිතනවා ඒක සාර්ථකව කරන එක මගේ වගකීමක් කියලා. ඊට පස්සේ සීන් එකෙන් අපිට පෙන්නනවා ටීම් ටික සෑන් විලේජ් එකට ඇවිල්ලා කියලා. ඊට පස්සේ එදා රෑ කෑම් වෙලාව අපිට පෙන්නනවා. මෙතනදී එක තාඩියෙක් සම්පූර්ණ මේසයකම තියෙන කෑම කාලා ඉවර කරනවා. ඒ කෑවත් මුට තව මදි. ඊට පස්සේ මූ අනිත් කෑම මේසෙට එද්දි ඒකින්න කට්ටිය මූව නවත්තනවා. මොකද කිව්වොත් මූ මේසය ළඟට ආවා කියන්නේ උගේ දාඩිය වැදිලා අනිත් කට්ටියට කෑම කන්න බැරි වෙනවා. ඒ වගේම දාඩිය වැදිච්ච කෑමවත් මූ හින්දා ඉතුරු වේද කියලා කට්ටියට සැකයි. ඒත් එකම කට්ටිය ඔක්කොම එකතු වෙලා මුට වැටෙන්නම පාරක් අහනවා. ඒත් එකම මේ වෙලාවදී ඒ පහරින්දා මුගෙන් විසිකුණ දාඩිය ඒ කෑම් වලට වැදෙද්දි මෙතෙන්දී නෙදී මැදිහත් වෙලා රොටේෂන් ජුස්සුව කරලා ඒක නවත්තනවා. හැබැයි ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා අපිට පෙන්නනවා. මොකද කිව්වොත් ඒ රොටේෂන් ජුස්සුව හින්දා එතන තියෙන කෑම ඔක්කොම ටික විනාශ වෙලා. ඒත් එකම මේ වෙලාවදී අර තඩියක පිළේ කට්ටිය තඩියට ගැහුව හින්දා මේ වෙලාවදී අනිත් කට්ටියගෙන් ගේම ඉල්ලනවා. ඒත් එකම අපිට පෙන්නනවා මෙතන දරුණුවටම මේ වලිය ඇදෙනවා කියලා. ඒත් එකම කට්ටිය මෙතන කෙල ගන්න අතරේ නෙදී පැත්තකට වෙලා මෙතන ඉන්න කට්ටියගේ හැකියා ටික ඩිටෙක්ට් කරගන්නවා. ඒත් එකම අපිට පේනවා ටීම් මේ වෙලාවේදී එකිට පහරක් ගැව්වත් ඌ එක ලේසියෙන්ම නවත්තනවා කියලා. මුගේ නම තමයි සිරා කියන්නේ. ඒත් එකම මේ වෙලාවේදී නෙදී එක දැකලා හිතනවා මූනත් එයා වගේම තයුසු නියමට ප්‍රගුණ කරපු කෙනෙක් කියලා. ඒත් එකම මේ වෙලාවේදී ආරක්ෂකයෝ ටිකක් ඇවිල්ලා මේ වලිය නවත්තද්දි අපිට කකචිව පෙන්නනවා. මේ වෙලාවේදී කකචි සුනාඩෙට කියනවා මිස්ට්‍රිලියස් දෙකේ පාලනය බිඳ වැටිලා කට්ටියක් මාව රිසර්ච් එක අතර තුල ෆලෝ කරා කියලා. ඒත් එකම ඒක ඇහිලා සුනාඩේ කියනවා මට ඕන උනේ ජුනින් විභාගය කරන්න විතරයි. හැබැයි ඒකෙන් ගම්වල තියෙන රසවත් කඩක් ගොඩක් එළියට ආවා කියලා. ඒත් එකම පහුවදා ජුනින් එක්සෑම් එකේ දෙවෙනි වටේ ආරම්භ වෙනවා. එතෙන්දී තෙමරි කියනවා මේකේ හෙවන් හා අර්ත් කියලා ස්ක්‍රෝල් දෙකක් තියෙනවා. තරගේ ආරම්භයේදී ඔයාලට ඒ අතරින් එකක් හම්බ වෙනවා. අනිත් එක ඔයා කොහෙන් හරි හොයාගෙන ආයෙ මෙතෙන්ට ගේන්න ඕන. එහෙම එන ටීම් ටික තමයි මේකෙන් දිනන්නේ. ඒත් එකම මේ වෙලාවේදී තෙමරි කට්ටියගේ ජීවිත අවදානම ගන්නෑ කියලා සෙට් එකකින්ම අස්සන් ගත්ත ලියකියවිල්ලක් මෙතනදී පෙන්නනවා. ඒත් එකම අපිට ශිරාව පෙන්නනවා. බාද්දි ශිරා මේකට ඇවිත් තියෙන්නේ එයා දිනන්න විතරක් නෙමෙයි. පුළුවන් තරම් සෑන් ටීම් මේකෙන් දිනවන්න කියලා. ඒත් එකම අපිට අසුමව පෙන්නනවා. බාද්දි මෙතනින් ලිපියක් කරහා සුනාඩේ අසුමලට එක මිෂන් එකක් බාර දෙනවා. ඒක තමයි මේ වෙලාවේදී කසකගේට මරණ තර්ජන තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර කැලේ හරහා කොයි වෙලාවෙ හරි කසකගේට පහරක් එල්ල වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක නවත්තන එක තමයි දැන් අසුමලගේ මෙහෙයුම වෙන්නේ. ඒත් එකම මේ වෙලාවේදී අපිට සිරාලව පෙන්නනවා. මේ වෙලාවේදී සිරාලා මෙතන ඉන්න පොඩි කෙල්ල මාර්ගේ නිදිලා ගැන ඔත්තු බලන ගමන් තමයි ඉන්නේ. ඒත් එකම මේ පොඩි කෙල්ලගේ පව එක තමයි මෙයාට වතුර බින්දු එකට සම්බන්ධ කරලා එක විෂන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ වතුර බින්දු තියෙන්නේ කොච්චර ඈතක වුණත් ඒ අන්තිම වතුර බින්දුවෙන් පේන විෂුවල් එක මෙයාට අන්තිම වතුර බින්දුවට සම්බන්ධ කරලා ඒක එයාගේ ඇහැට ගන්න පුළුවන්. ඒත් එකම මේ වෙලාවේදී මෙයාට එක අවාසියක් තියෙනවා. ඒ කියන්නේ ඉර එළිය ගොඩක් වැඩි වෙලාවට වතුර වාෂ්ප වෙන හින්දා ජල බින්දු පරිසරයේ රැඳෙන්නේ නැහැ. ඒ හින්දා ඒතනදී මෙයාට පොඩි අවාසියක් වෙනවා. ඒත් එකම මේ වෙලාවේදී මේ කෙල්ල නිදිලා ඉන්න ළඟ පාතම සෑන් ටීම් එකක් ඉන්නවා දැකලා ඒ ටීම් එකට අනතුරු අගවනවා. ඒත් එකම අපිට නෙජීලාව පෙන්නනවා. මේ වෙලාවේදී නෙජීලා කොච්චර දුර ගියත් එයාට එක එනිමියෙක්වත් හම්බුනේ නෑ. ඒ වගේම මේ වෙලාවේදී නෙජී බල්ගන් යූස් කරලා බැලුවත් නෙජීගේ බල්ගන් සීමාවටවත් කාවත් පේන්නේ නෑ.
ඒත් එක්කම මේ වෙලාවදී ලී හොයා ගන්නවා එයා කලින් පාර වැරදි කියලා පාර හොයාගන්න එතන ගල්වල ගහපු කුණායි එකක් ආයේ එයාලටම හම්බුණා කියලා. ඒත් එක්කම මේක දැකලා කට්ටියට තේරෙනවා එයාලා මේ වටයක් ගහනවා කියලා. ඒත් එක්කම කට්ටිය තේරෙනවා මෙයාලා වටයක් ගහනවානේ මේ ඒක ජෙන්ජුසුවක් කියලා. ඒත් එක්කම නෙජීලා ඊට පස්සේ ඒකෙන් රිලීස් වෙලා ඉස්සරහට යද්දි නෙජීලාට අර සෑන් ටීම් එකම හම්බෙනවා. ඒත් එක්කම මේ වෙලාවේදී නෙජීලා උන්ට පහර දීලා උන්ගේ ඉස්කෝල් එක ගන්න හදද්දි අපිට පෙන්නනවා මෙතෙන්ට සිරා ඇතුළු එයාගේ ටීම් එක එනවා කියලා. බලද්දි කලින් නෙජීලව අර වගේ ජෙන්ජුසුවක හිර කරලා තියෙන්නේ මෙතන ඉන්න මේ කෙල්ල. මේ වෙලාවේදී මේකී ඒක කරලා තියෙන්නේ පතොක් මල් හරහා. ඒත් එක්කම මේ වෙලාවේදී අපිට පෙන්නනවා නෙජීලා ෆයිට් කරන්න හැදුවත් එයාලට මෙතන හෙල්ලෙන්නවත් බෑ කියලා. මොකද කිව්වොත් අර කෙල්ල විසින් එයාලට හෙල්ලෙන්න බැරි වෙන්න ජුස්සුවක් කරලා. ඒත් එක්කම ලීට මෙතනින් කොච්චර කෙලවෙලා තිබ්බත් ලීට ඕනේ අරුත් එක ෆයිට් එකක් දාලා කවුද බලවත් කියලා බලන එක. මොකද කිව්වොත් ලී කලින් දැනගත්තා එයා වගේම තාජුසුස කෙනෙක් තමයි මේ ඉන්නේ කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී ලී ඌට කතා කරද්දී සිරා නම් කියන්නේ මට ඊට කලින් කරන්න ලොකු වැඩක් තියෙනවා කියලා. ඒත් එක්කම සිරා එතනින් යද්දී අපිට පෙන්නනවා ඒ වැල්ලේ එරිලම නෙජීලව වැලි දියැලක් වගේ එකට වැටෙනවා කියලා. ඇත්තටම යාළුවනේ ඒකට දියැල්ල කියන එකට වඩා වැලි ඇල්ල කියනවාද නැත්නම් වැලි දියැල්ල කියනවාද කියලා මට හිතා ගන්න බෑ. ඒකට හරියන වචනයක් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඒත් එක්කම කට්ටියටම තේරෙනවා එයාලා දැන් මැරෙන්න යන්නේ කියලා. හැබැයි මේ වෙලාවේදී ලීට පුළුවන් වෙනවා එයාගේ එක ගේට් එකක් ඕපන් කරලා කට්ටියම මේකෙන් බේරගන්න. හැබැයි මෙතෙන්දී මෙයාට එක ප්‍රශ්නයක් එනවා. මොකද කිව්වොත් මෙයාට දැන් ඒ ප්‍රපාතයෙන් එළියට එන්න විදිහක් නැහැ. ඒත් එක්කම මේ සීන් එක මෙතෙන් ෂිෆ්ට් කරලා අපිට සිරාලව පෙන්නනවා. මේ වෙලාවේදී සිරා එයා අර කලින් නෙජීලාගෙන් බේරගත්ත සිනුබිල 6 දෙනාට කියනවා ඔයාලට තව ඕනේ එක ස්ක්‍රෝල් එකයිනේ නෙජීලාගේ ස්ක්‍රෝල් එකත් ඔයාලා ගත්තානේ කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී එතන ඉන්න සිනුබිලන් කියන්නේ අපිට ඕන ස්ක්‍රෝල් එක ආයේ බලන්න දෙයක් නැහැ අපි ඉස්සරහම තියෙනවා කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී ඒක අහලා සිරත් කලබල වෙද්දී සිරා ඊට පස්සේ අහනවා ඇයි ඔයාලා මෙහෙම කරන්නේ කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී මෙතන ඉන්න එකෙක් කියනවා ඒකට ප්‍රධාන හේතුව තමයි අපි තමුතට කැමති නැති හින්දා කියන එක. ඒත් එක්කම මේ වෙලාවේදී කාලින් සිරාලා සෑන් ටීම් එක ගහපු ප්ලෑන් එක අපිට පෙන්නනවා. ඒත් එක්කම මේ වෙලාවේදී අර කට්ටිය සිරාලට පහර දෙද්දී සිරාලා කොහොම හරි අමාරුවෙන් ඒකෙන් බේරෙනවා. හැබැයි මේ වෙලාවේදී මෙතන කට්ටිය වැඩි හින්දා සිරාලට මේ ෆයිට් එක අමාරු වෙනවා. ඒත් එක්කම අර ජල බින්දුව යූස් කරලා ෆයිට් කරන කෙල්ල මේ වෙලාවේදී අර එක එනිමියෙක් ළඟ තියෙන ජල බින්දුව යූස් කරලා එයාගේ මූවමන්ට් හඳුරගද්දී ඒත් එක්කම ඒ සිනෝබියා එයාගේ අතේ රතු පාටි මොකද්ද මන්ද ලියලා ඒ කෙල්ලගේ අවධානය වෙනස් කරනවා. ඒත් එක්කම එතන ලොකු ආලෝක බුබුලක් පුපුරද්දී අපිට පෙන්නනවා ඇසේ කාචය විශාල කරපු හින්දා ඒ කෙල්ලගේ ඇසට මේ ආලෝකයේ තීව්‍රතාවය දරා ගන්න බැරුව ඒ ඇස් දෙකට වේදනාවක් එනවා කියලා. ඒත් එක්කම මේකි මෙහෙම කෑ ගහද්දී අපිට පෙන්නනවා ඒක ප්‍රයෝජනෙට ගත්ත අනිත් එනිමි සිරාට පහර දෙනවා කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී සිරා ඒ කෙල්ල ළඟට යන්න හදද්දී එක පාටම කුණායි වලින් සිරාට අර එනිමි ටික පහර දීලා දානවා. ඒත් එක්කම සිරා මැරෙන්න ඕන මෙන්න තියදී අපිට පෙන්නනවා නෙජීලා සෙට් එක මෙතෙන්ට එනවා කියලා. ඒත් එක්කම නෙජීලාගේ බලය ගැන බය වුණ මේ සිනෝබි පසු බසිද්දී සිරාලා අහනවා ඒ වගේ දරුණු ප්‍රපාතයකින් කොහොමද ඔයාලා බේරුනේ කියලා. ඒත් එක්කම ඒකට නෙජීලා කියනවා අපි ටෙන්ටෙන්ගේ ඉස්කෝල් එකේ තිබිලා පඩිපෙලක් සමන් කළා තමයි මෙහෙම බේරුනේ කියලා. ඒත් එක්කම ඒක අහලා සිරාලා පුදුම වෙති. මෙලොවදී සිරාලා අහන්නේ ඇයි අපි ඔයාලට පහර දුන්නත් ඔයාලා අපිව බේරගත්තේ කියලා. ඒකට මේ වෙලාවේදී නෙජී කියන්නේ මැරිලා වැටිලා ඉන්න කෙනෙක්ට උදව් කරන එක මං නම් හිතන්නේ පිනක් කියලා. එහෙනම් මම අසරණ සත්තුන්ට උදව් කරනවා. ඒත් එක්කම ඒක අහලා සිරාගේ කට වැහෙද්දී මම මේ කතාව මෙතනින් ඉවර කරන්නම්. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ෂෙයා පාරකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බවීමේ බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් go and see the actual places and live be happy.